ඔයා ඉංග්‍රීසි කතා කරද්දී මෙන්න මේ මිස්ටේක්ස් කරනවද? හරියට මේ වීඩියෝ එක බලන්න මේ මිස්ටේක් අවොයිඩ් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ෆ්ලුවන්ට් විදියට ඉංග්‍රීසි කතා කරන්න. මිස්ටේක් නම්බර් 1. මෙන්න මේ වගේ ප්‍රකාශන ඔයාලා ඉංග්‍රීසි කතා කරද්දී ඔයාලා කියලා තියෙනවද? I am go, we are go, you are go. ඒක අන්නේ ප්‍රකාශන වැරදි. එතකොට අපි කොහොමද ඒක කරෙක්ට් කරලා ගන්න? I am go කියලා කියන්නේ නැහැ. I am go කියලා කියන්නේ I am going කියලා කියන්නේ. මොකද am is දෙක ක්‍රියාපදයක් යොදනවා නම් ඒ ක්‍රියාපදය ing වෙන්න ඕන. ඒක තමයි අපි active voice එකේදී තියෙන වාක්‍ය රටාවක් වෙන්නේ. I am going to school. I am going to school. Mother is cooking rice. Father is watching television. She is crying in the room. අන්නේ වගේ අපි අනිවාර්යයෙන්ම ing ෆෝම් එක තමයි යූස් කරන්නේ am is වලින් පස්සේ එන ක්‍රියාපදයකට. එතකොට ඔයගොල්ලෝ ඒක මිස්ටේක් ඒක වැරදියට යූස් කරා නම් ඒ වගේ ප්‍රකාශන ඒ කියන්නේ I am go, we are go කියලා ප්‍රකාශන යූස් කරා නම් ඔයාලා අද ඉඳලා යූස් කරන්න ඕන අනිවාර්යයෙන්ම am is එක්ක verb එක ing කළා ඒ කියන්නේ ක්‍රියාපදයේ ing ෆෝම් එකෙන් තමයි තියන්න ඕන. Mother is cooking rice, father is watching television, I am singing song, she is crying in the room. අන්නේ වගේ පැහැදිලිව ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. මිස්ටේක් නම්බර් 2. අතීත කාලෙත් එක්ක සමහර ක්‍රියාපද භාවිතා කරද්දී මෙන්න මේ වගේ වැරද්දක් සිද්ධ වෙනවා. I didn't went. I didn't went. මෙන්න මේ වගේ දේවල් ඔයාලා කතා කරලා තියෙනවද? We didn't went. ඒක වැරදි. මොකද අතීත කාලයේ අපි did not යදුවට පස්සේ ක්‍රියාපදයක් යොදද්දී අනිවාර්යයෙන්ම යොදන්නේ අපි බේස් ෆෝම් එකෙන් එහෙම නැත්නම් ප්‍රසන්ට් ෆෝම් එකෙන් තමයි යොදන්නේ. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් I did not go to school. මම පාසල් ගියේ නැහැ. She did not sing a song. ඇය ගීතයක් ගායනා කළේ නැහැ. මොකද did not වලින් පස්සේ ක්‍රියාපදයක් ආය අතීත කාලයෙන් යොදන්නේ නැහැ. ඒ කියන්නේ go කියලා ගත්තොත් අපි අතීත කාලේ went නම් I did not went කියලා යොදන්නේ නැහැ. I did not go කියලා යොදන්නේ. Mother did not cook rice yesterday. අම්මා ඊයේ ඉව්වේ නැහැ. එතකොට did not වලින් පස්සේ cook එක ආයේ අතීත කරන්නේ නැහැ ed දාලා. තව එක්සැම්පල් එකක් ගමු. She did not sang a song නෙමෙයි. ඒක වැරදි. She did not sing a song. ඇය ගීතයක් ගායනා කළේ නැහැ. එතකොට අයිඩියා එක ගන්න ඕනේ මොකද්ද? did not වලින් පස්සේ ක්‍රියාපදයක් අපි යොදනවා නම් අනිවාර්යෙන්ම ඒක අතීත කාලයෙන් තියන්නේ නැහැ. තියන්නේ present form එකෙන් නැත්නම් වර්තමාන කාලයෙන් නැත්නම් base form එකෙන් තියන්නේ. ඒක හරියට මතක තියාගන්න ඕනේ. Mistake number 3. මේ වගේ ඔයාලා දැකලා තියෙන ප්‍රකාශන නැත්නම් මේ වගේ experience වෙලා තියෙනවද? I am having a phone. I am having a phone. ඔයගොල්ලෝ දැකලා තියෙනවද? I am having a laptop. එහෙම කියන එක වැරදි. මොකද I have a phone කියන්න ඕන I have a laptop කියන්න ඕන තියෙනවා කියන අදහසට අපි have has තමයි use කරන්නේ I we you they කියන plural subject එක අපි have use කරනවා he she it එක has use කරනවා he she it එක example එකක් ගමු අපි ඇයට පොතක් තියෙනවා she has a book ඇයට පොතක් තියෙනවා එතකොට මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා mistake number 4 මේක මේ mistake number 4 එක base වෙන්නේ මේ මෙන්න මේ වගේ ඔයාලා දැකලා තියෙනවද very much කියන ප්‍රකාශනයත් එක්ක example එකක් ගත්තොත් මේ වගේ like very much this movie I like very much this movie ඒ ප්‍රකාශනය වැරදි මොකද very much use වෙන තැන වැරදි අපි කියන්නේ ඒකට මෙහෙමයි I like this movie very much I like this movie very much එතකොට very much කියන එක අපි අගට යෙදෙන්නේ අර වගේ මුලට යෙදෙන්නේ නැහැ දැන් මම පැහැදිලි ඇති මම කියපු කාරණා ටික පළවෙනි එක තමයි මම සමරයිස් කරලා ගත්තොත් am is කොහොමද යෙදෙන්නේ වාක්‍යයත් එක්ක ඒ කියන්නේ I am going she is crying we are going අන්නේ වගේ දෙවෙනි එක කතා කරා මම කොහොමද අපි did not use කරන්න වාක්‍යයක කියලා කොහොමද අපි did not වාක්‍යයක use කරන්න කියලා did not වලින් පස්සේ අනිවාර්යයෙන්ම verb එක base form එකේ නැත්නම් present form එකේ තියන්න ඕන ආයෙ අතීත කරන්නේ නැහැ example එකක් විදියට I did not go to school I did not study maths I did not speak English
අන්න ඒ වගේ අපි did not වලින් පස්සේ verb එක plural form එකෙන් නැත්නම් base form එකෙන් තියෙනවා. ඊට පස්සේ කතා කරා having සම්බන්ධයෙන් right the I am having a phone කියලා කියන්නේ I have a phone කියලා කියන්නේ. එතකොට I am having කියන ප්‍රකාශනය එතන වැරදි. ඊළඟට කතා කරා very much කොහොමද අපි use කරන්න කියලා. very much කියන එක use වෙන්නේ වාක්‍යයට අනුව යෙදෙන තැන හරියට දැනගෙන ඉන්න ඕන. example එකක් විදිහට ගත්තොත් I like very much this movie නෙවෙයි I like this movie very much. right මම හිතනවා මේ මිස්ටේක්ස් ඔයාලට අවොයිඩ් කරගත්තට පස්සේ ලේසියෙම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඉංග්‍රීසි knowledge එක improve කරගන්න පුළුවන්. Thank you very much for watching this video.